හලෝ කොහොමද ලක් ක්‍රිප්ටෝ YouTube channel එකට කටි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිල්වර් ප්‍රයිස් එක සම්බන්ධයෙන්. ඉතින් කට්ටිය දන්නවා ගෝල්ඩ් සිල්වර් කියන ප්ලැටිනම් ඒ වගේම පැලේඩියම් වගේ කියන මේ මෙටල් සෙක්ටර් එක සෑහෙන විදිහට මේ ගිය අවුරුදු ගිය මාස කීපය තුල පම්පෙලා තියෙනවා. ඒකෙන් ගොඩාක්ම මේ වෙලාවේ පම්පෙලා තියෙන මේ ගෝල්ඩුත් පම්පෙලා තිනවා පම්ප් වුණා. උනාට ගෝල්ඩ් වලට වඩා වැඩිපුර පම්පෙලා තියෙනවා මේ සිල්වර්. බැලුවොත් එහෙම මම දැන් ඉන්නේ සිල්වර් මන්ත්ලි chart එකේ මාස 9ක් එක දිගට සිල්වර් පම්පෙලා තිනවා. මේ 9 වෙනි මාසේ තමයි සිල්වර් පම්පෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දැක්කාම මේ chart එකක් මේ වගේ මේකට පැරබොලික් මූව් එකක් කියලා කියන්නේ. දැන් මේ එන්න ප්‍රයිස් එක වැඩි වෙන යනවා මාස 9ක්. ඉතින් මාස 9ක් එක දිගට වැඩිනවා කියන්නේ අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ඊළඟ මාසේ පෙබරවාරි ළඟ මාස 2 3 වුණත් මේක ක්‍රෑෂ් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ chart එක දැක්කම අපි මට මතක් වෙන්නේ සමහර ඕල් කොයින්ස් අපි ක්‍රිප්ටෝ කරන්සි කරන අය දන්නේ සමහර ඕල් කොයින්ස් මේ වගේ පම්ප් වෙලා ඊට පස්සේ ක්‍රෑෂ් වෙලා යනවා. ඒ වගේම බිට්කොයින් උත් මට මතකයි 2017 18 තිබිච්ච බිට්කොයින් එක 2018 පම්ප් වෙලා ඊට පස්සේ මේ වගේ ක්‍රෑෂ් වෙලා අඩු ලෙවල් වලට ආවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන්න ඔන්න මෙන්න වගේ කියලා අපිට කියන්න පුළුවන්. අපි තව පෙබරවාරි මාසේ නම් අනිවාර්යයෙන්ම මොකද හේතුව පෙබරවාරි මාසේ චයිනීස් නිව් ඉයර් කියන්නේ චීනය අයගේ අලුත් අවුරුද්ද එනවා පෙබරවාරි මාසේ මම හිතන්නේ සෙකන්ඩ් වීක් එක ෆස්ට් වීක් එක හරි සෙකන්ඩ් වීක් එකේ හරි වගේ. එතකොට ඒකෙන් පස්සේ නම් ඒක නිසාත් අර මේ ඩිමාන්ඩ් එක තාම තියෙනවා සිල්වර් වලට මේ ගෝල්ඩ් වලට. මොකද චයිනීස් අය ගොඩක් ගෝල්ඩ් සිල්වර් එහෙම එකතු කරන නිසා. ඉතින් ඒ චයිනීස් නිව් ඉයර් එකෙන් පස්සේ නම් මම හිතනවා ඒ කියන්නේ පෙබරවාරි මාසේ දෙවෙනි වීක් එක පළවෙනි වීක් එක කෙසේ වෙතත් දෙවෙනි වීක් එකේ වගේ ඉඳන් සිල්වර් ගොඩක් ක්‍රෑෂ් වෙන්න පුළුවන් පහළට. මේ 50ක් වුණත් ක්‍රෑෂ් වෙන්න පුළුවන්. දැන් මෙතන ඉඳන් අපි මේ පම්ප් වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා බැලුවොත් එහෙනම් මේ මෙතන තිබිච්ච ලෝ එකෙන් 14 වැඩිච්ච සිල්වර් එක දැන් 118ටත් ගියා. එතකොට 6 ගුණයක් විතර වගේ පම්පෙලා තියෙනවා. ඉතින් 6 ගුණයක් කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. ඉතින් මම සිල්වර් ගත්ත මම ඇත්තටම මේ සිල්වර් බායක මේ මාගාව තියෙන සිල්වර් බායක මේ සිල්වර් බායක මම ගත්තේ ඇත්තටම ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 700කට මේ ගද්දි මිට අවුරුදු 10ට විතර වගේ කලින් 2013 14 කාලේ තමයි මම සිල්වර් වලට ඉන්වෙස්ට් කරේ. දැන් මේක 700ට ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 700ට ගත්ත කිලෝග්‍රෑම් සිල්වර් බායක දැන් 6300 යනවා. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් 9 ගුණයක් ගන්නට වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩි වෙද්දී අපි ප්‍රොෆිට් ගන්නවා කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වගේ පැරබොලික් මූව් එකක් දැක්කම මාස 9ක් මොකක් හරි ඕනෑම ක්‍රිප්ටෝ කරන්සි වේවා ෂෙයා ප්‍රයිස් එකක් වේවා මෙටල් ප්‍රයිස් එකක් වෙන්න පුළුවන් ගෝල්ඩ් සිල්වර් ඕනම දෙයක් මේ වගේ පම්ප් වෙනවා දැක්කොත් අනිවාර්යයෙන්ම අපි ප්‍රොෆිට් අරගන්න ඕනේ. මොකද මේක කොයි වෙලාවක හරි එක පාට ක්‍රෑෂ් වෙලා 50ක විතර වගේ ක්‍රෑෂ් එකක් වෙන්නත් පුළුවන් කාලයක් ගිහි යන මාස 3-4ක් මාස 6ක් වගේ ඇතුළත. ඉතින් මොකද මේ මන්ත්ලි RSI එක බැලුවත් ඒක 95 වගේ තියෙන 95ට වගේ ඇවිල්ලා. ඉතින් මන්ත්ලි RSI එක 95 කියන්නේ ඒක නම් සෑහෙන දුරට ඕවර් සෝල්ඩ් මේ ඕවර් බෝට් ලෙවල් එක තියෙන්නේ. ඉතින් වීක්ලි chart එකට අපි ගියත් අපිට වීක්ලි chart එක දැනගන්න පුළුවන් මේ ඕවර් බෝට් ලෙවල් වල තමයි මේ වෙලාවෙත් තියෙන්නේ. ඉතින් පැහැදිලිවම අර බේරිෂ් ඩයිවර්ජන්ස් කියන එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ RSI එක එකම ලෙවල් එකේ තියෙද්දි ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා 70 80 ඉඳන් දැන් 118ටම. ඒකට RSI ලෙවල් එක එකයි. ඒක අපි කියන්නේ bearish divergence on the weekly කියලා weekly chart එකේ. එතකොට ගොඩාක් දුරට මේක crash වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කවුරු හරි ওই කට්ටිය සිල්වර් අරන් තියෙනවා නම් ගිය අවුරුදු 4-5 ඇතුළත නැත්නම් ගෝල්ඩ් අරගෙන තියෙනවා නම් මේක හොඳ කාලයක් විකුණන්න. විකුණලා ප්‍රොෆිට් අරගන්න. අරගෙන ඊට පස්සේ පුළුවන් අපිට ආයි මාකට් එක ක්‍රෑෂ් වෙලා අඩු වුණාට පස්සේ ආයි ගෝල්ඩ් සිල්වර් වලට ආයි ඉන්වෙස්ට් කරන්න පුළුවන් ආයි බයි බෑක් කරන්න පුළුවන්. ඉතින් ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් ගැන මම ගොඩක් කාලෙ ඉඳන් කතා කරපු දෙයක් මේ මොකද ඒවා ඇත්තටම මේවා අපි නිදාගෙන ඉද්දුනත් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් ඇසෙට් මේවා නිකන් අරගෙන හෝල් කරා කියන්නෙම මේවා ප්‍රයිස් එක එන්න වැඩි වෙලා තියෙනවා දැන්
මම ගත්ත ගාන බාදි 9 ගුණයක්. ඉතින් 9 ගුණයක්කින් වැඩි වෙනවා කියන්නේ ලොකු ගාණක්නේ. ඉතින් ඒ නිසා මේ අර ඒකත් එක්කම අනිත් ඒ වගේ තමයි අර තමන්ගේ ඇසෙට් පෝර්ට්ෆෝලියෝ එකේ ඇසෙට් ಜಾති කීපයකට සල්ලි දාලා තියෙන එක ඉතාම වැදගත්. දැන් මේ වෙලාවේ ක්‍රිප්ටෝ කරන්සි පම්පෙන්නේ නැහැ නේ. ඒතර ක්‍රිප්ටෝ කරන්සි වල ඔක්කොම සල්ලි තිබ්බනම් අපිට මේ වෙලාවේ ප්‍රොෆිට් ගන්න විදිහක් නැහැ. හැබැයි අපි මීට අවුරුදු 5කට කලින් ගෝල්ඩ් වලට, සිල්වර් වලට, ඊට පස්සේ ෂෙයා මාකට් එකේ, ඒතර ක්‍රිප්ටෝ කරන්සි වල, ගවර්න්මන්ට් බොන්ඩ්ස් එහෙම නැත්නම් ඒ වගේ ඇසෙට් ක්ලාසස් කීපයක දාලා තිබ්බම එක ඇසෙට් ක්ලාස් හතරක් වැඩි වෙන්නේ නැති වුණත් එක ඇසෙට් ක්ලාසයක් මේ වගේ සිල්වර් වගේ එකක් එකපාරට වැඩි වෙලා අපිට සල්ලි හම්බ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක හරි වැදගත් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට. ඒකට කියන්නේ ඩයිවර්සිෆයිඩ් ඇසෙට් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකම ඔක්කොම අර කියන්නේ ඔක්කොම බිත්තර ටික එක බාස්කට් එකකට දාන්න එපා කියලා. අන්න ඒ වගේ. මොකද මේ බාස්කට් එක හැරුණොත් බිත්තර ටික ඔක්කොම කැඩලා යනවා. අන්න ඒ වගේ උදාහරණයක් තමයි දෙන්න තියෙන්නේ. ඒ හින්දා ඇසෙට් ක්ලාසස් කීපයකට දාලා තියෙන එක ඊටාම වටිනවා. එතකොට අපිට මේ ප්‍රොෆිට් අරගෙන අපි කැමති දේවල් ඒවෙන් තව ඕනනම් වෙන ඇසෙට් ක්ලාස් වලට දාන්න පුළුවන්. ගොඩක් වෙලාට අපිට මේ දැන් සිල්වර් විකුණලා ක්‍රිප්ටෝ කරන්සි ගන්න පුළුවන්. මොකද ක්‍රිප්ටෝ කරන්සි මේ වෙලාවේ බහැලා තියෙන්නේ. කියන්නේ වැඩි වෙච්ච ඇසෙට් එකකින් ප්‍රොෆිට් තරම් ඒක අඩු වෙච්ච ඇසෙට් එකකට දානවා. ඊට පස්සේ ආයි බිට්කොයින් වැඩි වෙද්දි අපිට ඒකෙන් ප්‍රොෆිට් තරම් ආයි අපිට සිල්වර් බයි බෑක් කරන්න පුළුවන්. සිල්වර් ප්‍රයිස් එක අඩු වෙලා තිබ්බොත්. අන්න එහෙම කර කර තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එක එන්න එන්න වැඩි කර ගැනීමේ හැකියාව අපිට තියෙන එක හොඳ ස්ට්‍රැටජි එකක්. ඔව් මේ වගේ ඉතින් මේ සිල්වර් ගැන කතා කරන්න තමයි අවස්ථාව තිබ්බේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම්. බයි.